ඉතින් ඊට පස්සේ කතා කරන්න තියෙන ඉතින් ඊට පස්සේ ගැන ඒකට අවස්ථාව කොහොමද උදා වෙන්නේ? මම හිතන්නේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතන කිව්වොත් මම හරිද? ඔව් නළුවෙක් විදිහට රංගන ශිල්පියෙක් විදිහට මම ඇත්තටම මිනිස්සු අතරට යන්නේ ඉතින් ඊට පස්සේකින් පිල්නාටි කැලුම් කියන චරිතය හරහා. ඒ තමයි මගේ ජීවිතේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍ය නළුවෙක් විදිහට. මම එතකොට මාධ්‍ය ශාස්ත්‍රයේ වැඩ කර හිටියේ රමේෂ්. හැබැයි විශේෂයෙන් සඳුන් රාජකරුණා ඔහු තමයි මාව එතනට එක්කන් යන්නේ සඳුන් බොම ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරේ චිත්‍රපට අධ්‍යක්ෂකවරේ ඒ වගේම දේශමාන්‍ය උපුල් ජයසිංහ මහත්මයා. එයා තමයි නිල්වලාගේ අධිපතිතුමන් විදිහට කටයුතු කළේ. විශේෂයෙන් ස්වාධීන රූපවාහිනිය ඊට පස්සේ. ඒකට ස්වාධීන රූපවාහිනිය චන්දික විජේසේන තමයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කළේ. මේ අය තමයි ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මගේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. හැබැයි මම මතක් කරගන්නකොට මගේ පළමු ටෙලිනාට්‍ය ඉතින් ඊට පස්සේ මගේ තුන්වන ටෙලිනාට්‍ය. ඒකට පළමු ටෙලිනාට්‍ය හිටියේ එම්.එල්. කරුණාතිලක මහත්මයා අධ්‍යක්ෂණය කරපු චන්දි කොඩිකාර අපේ ප්‍රවීණ ලේඛිකාවක් නවකථා පොත් එතුමියගේ තිර රචනයක තමයි මම රංගපෑවේ ඉස්සල්ලාම ටෙලිනාට්‍යයක කියලා. ඒකට ඉතින් ඊට පස්සේ ටෙලිනාට්‍ය තමයි අද බොහෝ දෙනෙක් මාව හඳුනාගත්තේ නළුවෙක් විදිහට ටර්නින් පොයින්ට් එක. ඒ ගෞරවය මගේ හිතේ හැමදාම තියෙනවා. මම අදටත් සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා මේ මුදල් අය කිරීම සම්බන්ධයෙන් කතා කරගන්න නැතුව මම වැඩ කරන පුද්ගලයෙක් තමයි සඳුන් රාජකරුණා. මොකද මම එයාට ඒ ගරුත්වය දීලා තියෙන්නේ ඒ මට ලැබිච්ච දේවල් හින්දා. මම ඔහු මට වැඩක් කිව්වොත් මම කවදාවත් ගාණක් අහන්නේ නැහැ සඳුන්ගෙන්. මොකද හේතුව සඳුන් හින්දා තමයි මට ඒක ලැබුණේ. ඒ අපිට දෙයක් ලබා දීපු මිනිස්සයාව මතක තියෙන්න ඕනේ අපේ දාම. අපි හුඟ දෙනෙක්ට නැහැ. නමුත් මට සඳුන් හැමදාම මතකයි. මම සඳුන්ට ඒ ගෞරවය දෙන හොඳ යාළුවා. ඒක වෙනම කතාවක්. නමුත් මට අර ඊට එහාගේ චූටි වෙන පොඩි කෑල්ලක් තියෙනවා සඳුන් ගැන පොඩි එකක් තියෙනවා. මේ මූ හින්දානේ මට මේක ලැබුණේ කියලා. ඒක ජීවිතේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ ටර්නින් පොයින්ට් එක. හැබැයි ඒ වෙනකොට මම මීඩියා වල වැඩ කරගෙන ඉඳලා තියෙනවා. ඒ හින්දා තමයි මට ඊට පස්සේ ලැබිච්ච ටෙලිනාට්‍ය බොහෝමයක් ලැබුණේ ඒ චරිතයේ හින්දා. ඒ ගෞරවය හැමදාම හිතේ කණ්ඩායමටම තියෙනවා මට.